හන්දිය කියන චරාම පොතක්. ඔයාලා මේ පාඩම් එපා කරගෙන තියෙන ඔයාලා විසින්මයි. සමහරක් වෙලාවට මෙතන තුම්මන් හන්දිය කියවපු අය ඇති. ජීවිතේට තුම්මන් හන්දිය බලපුවත් නැති මම තුම්මන් හන්දියෙන් ආවොත් ලියන්නේ නෑ කියලා හිතන අයත් ඇති. මෙහෙම හිතන්නකෝ අපිට සමහරක් වෙලාවල් වලට දීලා තියෙන ප්‍රශ්නය අනුව අතාරින්නම බැරි අවස්ථාවක් ආවොත් පේපර් එක අමාරු වුණොත් අපි මොනව කරන්නද? ඒ නිසා හැම වෙලාවෙම හැම පැත්තම ඕකේ කරගෙන යන එක තමයි ගොඩාරියක් වටින්නේ. පුතේ පුදුම තරම් ලස්සන නිර්මාණයක් තමයි තුම්මන් හන්දිය කියලා කියන්නේ. ඔයාලා මේ පාඩම් එපා කරගෙන තියෙන ඔයාලා විසින්මයි. මොකද ඔයාලම මුල් කාලය තුලම හිතට දාගන්නවා තුම්මන් හන්දිය අමාරුයි. හරිද? තුම්මන් හන්දිය අමාරුයි. මම තුම්මන් හන්දියෙන් ආවොත් ලියන්නේ නැහැ. තුම්මන් හන්දිය කියන්නේ චරාම පොතක්. ඔයාගේ හිත ඇතුළට දාගෙන ඔයා හැමදාම පේපර් එකේ තුම්මන් හන්දිය තියුණොත් අතාරිනවා. තේරුණාද? හැබැයි මේ ලයිව් එකෙන් පස්සේ ඔයා එහෙම කරන්නේ නැහැ. ඔයාට රූප 10ක් 15කින් උපරිම රූප 20කින් මම ඔයාට තුම්මන් හන්දිය අමතක නොවෙන්න කතා කරනවා. එහෙනම් අමතක නොවෙන්න කතා කළා අපි අද විචාරයකුත් ලියලා ලස්සනට මේ ලයිව් එක ඉවර කරගමු. හයේකුලා ශ්‍රේණී සිංහල සාහිත්‍ය රසස්වාදය කෞශල්‍යා වික්‍රමාරච්චි නවක සිසුන් දැන් බඳවා ගැනේ. ලංකාවටම ඔන්ලයින් සිනජිමතුකම ලයාරා මීගහතැන්න වැඩ කරන සිංහල පන්තිය කෞශල්‍යා වික්‍රමාරච්චි විමසීම් 074 362 41 17